කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නව ඇති කියලා හිතනවා. අද මම රස කොළ වලින් හදන සම්බෝලයක් හදන විදිය තමයි කියලා දෙන්න යන්නේ. මෙන්න මේ කොළ වර්ගය ඔයාලා දන්නවද කියලා බලන්නකෝ. කෝප්ප කොළ. මේවා ගෙවල් වල තිබුණත් ගොඩක් අය මේක කනවා කියලා දන්නේ නම් නැතුව ඇති. සමහර වෙලාවට ගෙවල් වල වැටට තමයි මේ කොළ හැදෙන ගස් ඉඳලා තියෙන්නේ. ඉතින් ඔයාලා ගෙදරක් තියෙනවා නම් ඒ කොළ වලින් රසමරස සම්බෝලේ හදාගන්න විදිය එන්නකෝ මං කියලා දෙන්න. අවශ්‍ය ප්‍රමාණයට මේ වගේ කොළ ටිකක් කඩලා අරගෙන ඒක හොඳට සෝදලා පිරිසිදු කරගන්න. ඊළඟට මම මෙන්න මේ පෙන්නන ප්‍රමාණයට මේ කොළ ටික කපා ගන්න තමයි තියෙන්නේ. ලොකු කෑලි හිටින්න කපන්න එපා. චූටි වෙන්න මෙන්න මේ විදිහට කපා ගන්න. ඊළඟට ඔයාලා මෙන්න මේ දේවල් ටික ලේස්ති කරගන්න ඕනේ. ලොකු ලුණු ගෙඩියක් අරගෙන පොඩියට කපලා අරගන්න. ආයෙම මිරිස් කරල් 4ක් විතර පොඩියට කපලා ගන්න. ලොකු ප්‍රමාණයේ තක්කාලි ගෙඩියකුත් මේකට ඕනේ කරනවා. ඒකත් මේ විදිහට කපලා අරගෙන දෙහි ගෙඩියකුත් අරගෙන එකක් දෙකට කපලා අරගන්න. අපිට මේක හදාගන්න පොල් ටිකකුත් ඕනේ කරනවා. ඔයාලා සිහින් වෙන්න ගාගනිපු පොල් ටිකකුත් ලේස්ති කරගන්නකෝ. අද මම මේ සලාදය හදන්න පාවිච්චි කරන්නේ මැටි භාජනයක්. මොකද අපි දෙහි ඇඹුල් එකතු කරන නිසා. මම මුලින් මේකට පොල් ටික එකතු කරලා කපා ගනිපු ලුණු ටිකත් එකතු කරගන්නවා. ආයෙම අමු මිරිස් ටිකයි තක්කාලි ටිකයි මේකට එකතු කරගෙන ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයකුත් එකතු කරගන්නවා. ළඟට මම මේකට එකතු කරන්නේ ලුණු කුඩු වලින් තේ හැඳි භාගයක්. දෙකට කපා ගනිපු දෙහි ගෙඩියනොත් භාගයක් අපි දැන් මේකට එකතු කරගන්න ඕනේ. ඔයාලා සම්බෝලේ හදන්න ගන්න කොළ ප්‍රමාණය අනුව මේ එකතු කරගන්න දේවල් අඩු වැඩි වශයෙන් එකතු කරගන්න පුළුවන්. දැන් අපි පොල් මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ දේවල් ටික ඔක්කොම එකතු කරලා ඉවරයි. දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගන්න තියෙන්නේ. මම අද අත පාවිච්චි කරලා තමයි මේක හොඳට අනාගන්නේ. ඔයාලට ඉතින් මේක හැන්දකින් උනත් කලවම් කරගන්න පුළුවන්. මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. එහෙම මිශ්‍ර කරගෙන ඉවර වෙලා තමයි අපි ඒකට අර කොළ ටික එකතු කරගන්නේ. මේ වෙලාවේදී සිහින් වෙන්න කපා ගනිපු කොළ ටික මේකට එකතු කරගන්න. කොළ ටික ඔක්කොම එකතු කරගෙන ඉවර වෙලා අර පොල් මිශ්‍රණයත් එක්ක මේක හොඳට කලවම් කරගන්න. මෙතෙන්දි කොළ ටික අතින් ගොඩාක් තද කර මේක අනා ගන්න යන්න එපා. සාමාන්‍යයෙන් නිකන් කලවම් කරගත්තාම ඇති. දැන් අපි කෝප්ප කොළ සම්බෝලේ හදලා ඉවරයි. රස බලන්න තමයි තියෙන්නේ. මං අහලා තියෙනවා මලබද්ධය රක්ත හීනතාවය එතකොට හිසකේ සම්බන්ධ ගැටලු වලට එහෙම මේ කොළ ගොඩාක් උණයි කියලා. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. ආයෙම මේ වගේ රෙසිපි එකක් අරගෙන එනකම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.